guys, ඔන්න ඉතින් අපි අද ප්ලේ කරන්න යන්නේ COC. ඉතින් මේ පොඩ්ඩක් වැස්සලා වගේ තමයි ගේම් එක ගහන්නේ. ඉතින් අපි බලමු අද අපි පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. දැන් මේ පේනවලට තියෙන මයි කොයින්ස් 27000යි. අපි බලමු අපිට මේ වීඩියෝ එකේදීම කොයින්ස් ලක්ෂ 5 වගේ කරගන්න පුළුවන්ද කියලා. හරිද? අපි ඒක බලමු. එහෙනම් ඉතින් එහෙනම් අපි දැන් මැච් එකකට යමු. කෙලගෙන යමු. මේවට නම් ගහලා වැඩක් නැහැ. එහෙම ලොකු ගාණක් හොයන්න බෑ. දියුණුවෙන්න බෑ මේවට. අපිට වෙන කොයින් 25000 මෙතනම ඉවර වෙයි වගේ. ගාගේ වැඩ ගන්න නැති ලොන්ත පැති හම්බෙන්න එපා. වෙන්න ගහනවා නම් පොට්ට. මේකේ ලක්ෂ 3 ඉස්තුවා නම් ගොඩේ. හැබැයි ඕන කොයින් ගන්න උස්සන්න පුළුවන් සෙට් එකක් මං ගාව ඉන්නේ. මෙන්න මුන් ටික. කොයින්ස් නම් අදාළ නැහැ මුන්ට. අහුවෙන්නේ වාර බුදු කරලා දානවා මුන් නේ. ආතම චරිත ටික. බල කඩපල්ලා. ඔන්න ගායිස් ඉතින් ප්ලේ කරනවා. දැනට 1.76 වුණා. ඔන්න බලහන් ගහපු පළවෙනි මැච් එකේ පළවෙනි පොඩ්ඩ. කොයින් 1.76 වුණා අපේ. හරිද? ඉතින් අපි බලමු ඉතින් අපේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න පුළුවන් වෙයිද කියලා. බලමු. අපි බලමු ඉතින් අපේ චැලෙන්ජ් එක මේ වීඩියෝ එක ඇතුළත කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙයිද කියලා. අපි දාමුකෝ චැලෙන්ජ් එක අපේ 26000 තිබ්බේ. ඉතින් බලමු ඉතින්. 5යි 26ක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා බලමු. ඔන්න තමයි චැලෙන්ජ් එක. හැබැයි අපි මේ සේරම සල්ලි හොයන්න ඕන විනාඩි 20ක් වගේ ඇතුළත. බලමු. බලමුකෝ ටයිම් එක තව කොච්චර තියෙයිද කියලා. ටිප්පන්ට කොයින්ස් ටික හොයාගමු. ඔව් අපිට දැන් තවත් මේවයෙන් හරි හම්බෙනවා. අපිට තව ගාණක් ඕන. අපිට තව වෙලාව තමයි නැත්තේ. විනාඩි 20යි තියෙන්නේ අපිට කාලය. ඉතින් අපිට අර වගේ පොට්ටක් හම්බුණා නම් ගහලා ගන්න තිබ්බා පට ගාලා. මන්ට අපි පොට්ටක් හොයාගමු. අම්මේ ගහනවා නම් පොට් එකක් ඈ. මෙන්න රත්තරනේ ගහන්න දැන්. පොඩ්ඩක් දැන් වැඩේ ෆේල් වෙන සීන් එකක් තමයි මට පේන්නේ. වැඩේ ෆේල් වුණොත් අජාතයි. කියලා හෙන් ෆේල් වෙනවා අපි. අපි දැන් චැලෙන්ජ් එක පටන් ගන්න මම ඉතින් විනාඩි 5ක්වත් නැතුව ඇති. බලමු ඉතින් අපිට ටයිම් එක තියෙනවා. බය වෙන්න එපා. මේක නම් කොහොම කරත් ගහන්න බෑ කියලා මම්ම දන්නවා බා. මේකේ තියෙන මේ ප්‍රොටෙක්ටර් එක හැදින මේ මොකෙද්ද එකකුත් මෙතන ඉන්නවා. මුන් එක කොහෙද බං මේවට ගහන්නේ? ඒ නිසා අපි බං කොහොම හරි වැඩේ කරගන්න. අපිට කොයින්ස් 8න් ගොඩින් එනවා. බං මේවට ගහලා ගන්න. ගහන එක ගහනවා. මේකට නම් කොහෙලිය මොනවා හරි කොයින්ස් තියනවද? චැලෙන්ජ් ඉතින් කොයින්ස් නේ. අම්මේ මොකෙද දෙනව? මුන්ට ගහපන්. දැන් බලමු අපි කොයින්ස් 271ක් වාගෙන දෙන මුන්ට ගහපන්. අය අරු කනවා. ලෙවල් 4 ක පාඩේක. ඌ නෙවෙයි අකෝ අපි කන්නේ. ඒක මුන් වෙනද ගහපන්. ඉතින් හෙල්ත් එක බහිනවා. ඇයි බං තොපි මුන්ට ගහන්න නැත්තේ? මේ ලොකෝට ඉන්නේ. ගහපන්කෝ. ඒ ඕදේකුත් ඉන්නෝ ඔය. අපි කොයි 76000ක් හොයාගෙන එකෙන්. ඉතින් චැලෙන්ජ් එක අපිට කොච්චර වෙලාවකින් අපිට ෆිනිෂ් කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු ඉතින්. මගේ අවම විනාඩි 20 තමයි තියෙන්නේ. බලමු විනාඩි 20කින් 5යි 26ක්. ඒ කියන්නේ මම ඒ වෙලාව ඇතුලේ කොයින්ස් ලක්ෂ 5ක් හොයන්න ඕන. බලමු.
බලමු ඉතින් මන් try ගන්න විනාඩි 10ක් ඇතුළත නල්ලෝ වෙත් බෑ. අමාරුයි වැඩේ ටිකක්. අපි මේකට ගහනවා. එන බල්ලා ගහමු අර වගේ ගැව්වනම් සුපිරියට හොයාගන්න පුළුවන් ගානක්. පොඩි වෙලාවක් ඇතුළත තමයි වැඩේ වෙන්න ඕනේ. 124ක් තියෙනවා බෑ කන්න බෑ. 270යි අපිට අපෝ බං. විනාඩි 20 මෙතනම ඉවරයි. අම්මෝ මගේ කාවා. මේ මගේ මමත් මේ වනේ හදලා තියෙන්නේ. එහෙනම් ගන්න. ඌත් කොටුවට හදලා. මගේ උම්මා. 293ක් තියෙනවා බලමු පුළුවන් තරම්. ඕනෙට අපි 271 74 78 280 අපිට බලමු ලක්ෂ 3කවත් මුදලක් අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඌ අපිට මේ අවස්ථාවේදී අර දම් පාට බෝල නම් අපිට ගොඩක් ලැබෙනවා. බලමු. ගහපල්ලා, කෙලපල්ලා, මරපල්ලා. අයියෝ පොඩි කාලතුවක් වන්න තිබ්බේ. ඒ ඇයි බම් මෙච්චර ලොකු රාජධානිය කෙනේ හිච්චි කාලතුවක්වත් දාගෙන මුන්ට ට්‍රැක් එක 60ද 277ක් තියෙනවා රත්තරනේ. පුළුවන් තරම් ගහලා ඔය ටික ගනින්න. හරිද? ගහන්න ඉන්නේ මුන් තුන් දෙනාට විතරයිනේ කාලතුවක්වත් තියෙනවා මේ පොඩි. ඕන ගහන්න පුළුවන්. හරිද? මේකි ගහයි ඈ බලාගෙන. අඩෝව කඩන්න එපා බං. ඔඩ කොයින්ස් කඩා. අඩෝ කඩලා ඵලයන් අඩෝ කඩාගෙන මම. අඩෝ. ඕවා මට එපා බං. නිල් පාට ගෑලි චැලෙන්ජ් එක නෙමෙයිනේ. අම්මලා ඔබ්වියස් කරනවානේ. මුස්ලිම් නම් වැඩක් ගන්න පුළුවන් ඈ. යම් කිසි මුංගෙන් නම් වැඩක් නැහැ. නෝරහන්න. මු හොඳයි ඕන දෙයක් කුඩු පට්ටම් ගන්න එල්ල කිරි කොල්ල ටික. ඔව් අපි දැන් මේනකොට 3:11ක්. ඔව් දැන් අපි සල්ලි ගොඩක් වෙන ගමන් පවතින්නේ. බලමු අපි චැලෙන්ජ් එක අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න චැලෙන්ජ් බක් කරනවා නම්. හරිද? ඉතින් ඔයාලට පුළුවන් පොඩ්ඩක් try කරලා බලන්න වැඩි. ඒක ඉතින් අමාරු නේම. අප්පා. තත්කර උඹහරියෝක තනියෙන් කඩපන්. එල්ල කිරි කොල්ලෙක් තනියෙන් කඩනෝ ඌ ඒවා. මූට් එහෙමයි මෙතනින් තනියෙන් කඩනවා අපිට. පොයින්ට්ස් ඔව් අපි බලමු දැන් විනාඩි 105 ආවම අපි වීඩියෝ නතර කරමු. ඔව් මේකෙන්ම ඉක්මනට අර මේක කඩාගෙන ඉන්නකෝ. මේක ඉක්මනට හැදුවා නම් අපේ චැලෙන්ජ් එක කම්ප්ලීට්. තා අපිට 1:16ක් තියනවා මේකේ. 1:16ක් කියන්නේ බා වැඩේ ඉවරයි. ඉක්මනට කඩා. අපිට බලමු ඊට පස්සේ අපි විනාඩි කීයක් ඇතුළත වැඩේ කරලා තියෙනවා. මම දන්නේ නැහැ මම මෙතන ටයිමර් එකක්වත් තියාගෙන නැහැ. මම රෙකෝඩ් කරලා ඉවර වුණාට පස්සේ තමයි ඔක දන්නේ. බලන්න ඉතින් අඩපල්ලා ටවුන් හෝල් එක උඩු කරපල්ලා. එතන උඩු කර. අනේ මම සෙට් එකත් එක්ක රුට හෙල්ප් එකක් දීපන්. හරි 5:25යි අපිට ඕන අපේ කොයින් 25යි 27 වුණා නම් අපි වැඩේ කම්ප්ලීට් කරලා. බලමු වැඩේ කම්ප්ලීට් කියලා. ඔප අම්මඩ හරි 5:27 කම්ප්ලීට් බා. වැඩේ ඉවරයි. ඔන්න එහෙනම් චැලෙන්ජ් එක කරා. චැලෙන්ජ් එක පාස්. මිෂන් පාස් ඉතින් ඈ. ලක්කිරි කොල්ලෙක් නිති. හරි මං චැලෙන්ජ් එක නිකන් ආතල්ලකට වගේ කරේ. හරි බලමු අපිට විනාඩි තවන්න හිතන්නේ 20ක් වගේ ගිහිල්ලා ඇති කියලා. අපි තව කීයරි හොයමු. දැන් අපි 5:64ක්ම හොයලානේ බා. අපි බලමු. ඉතින් කට්ටිය මොකද්ද? කන්නාගේ බලන් ඉන්නේ නැතුව දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා පාරක් දාලා දැම්ම කමෙන්ට් එකකුත් දාලා ගැම්ම අල්ලන්න. ගැම්ම අල්ලමු. මේ මූ මේක ලස්සනට හදලා ඕයි. මටත් ආසයි මේ දියමන්ති වෝල් එක එහෙම ගහන්න. මගේ තියෙන මේ වෝල් එකනේ level 4. එයානම් ගහලා වැඩක් නැහැ. මොකක්ද ඒකුත් හදනවා මම මේක අස්සේ. මගේත් හදන ගමන් තිබුණේ මගේ හෝල් එක හරි. 5යි දැන් අපි 63ක්ම හොයලා. සියයේදී මේවට ගහලා වැඩක් නැහැ. 63යි. මු ලූට් නෑද බඩෝනේ මේක කොහොමද දන්නේ නේ හදාගන්නේ. ඉතින් දැන් අපි ඔයාලට ආස ගේම් මොනවා හරි තියෙනවා නම් PC හරි මොබයිල් හරි මට කමෙන්ට් එකක් දාන්න.
අපි COC වලට අමතරව තව එක එක ගේම් ප්ලේ ගේම් මං හිතන් ඉන්නේ නම් මේන් ගේම් එක COC කරන්න. අපි බලමු ඉතින් වැඩි කැමැත්තෙන් ඉන්න එක මේන් ගේම් එක කරමු. COC තමයි ඉතින් මං හිතාගෙන ඉන්නේ ඉතින් ගොඩාක්. සාමාන්‍ය COC වල YouTube channel අඩුයි ලංකාවේ වගේ. ලංකාවේ බැලුවොත් නැත්තම් තියෙන්නේ Free Fire නැත්තම් එක එක යන්නේ. PC game උන් දැන් ටිකක් අඩුයි ඉතින් PC game streamersලා. නෝ ඉතින් කීප දෙනෙක් එච්චරයි ඉතින් ගොඩක් තියෙන්නේ ලංකාවේ channel වලින් බහුතරයක්ම Free Fire තමයි. ඉතින් අපි COC අඩුයිනේ ඉතින් අපි COC කරමු main game එකේදී. හැබැයි අපිට COC main game එක කියලා අපිට වෙන දෙයක් නොකර ඉන්න බෑනේ. අපි ඊට පස්සේ තව එක එක දේවල් කරන්න. PC game හරි ඒවත් කැමති ඒවා තියෙනවා නම් කමෙන්ට් කරලා යන්නකෝ. PC game එක. වැඩිම කැමති වෙන PC හරි mobile හරි game එකක් play කරමු. පොඩ්ඩක් හොයාගන්න පුළුවන් එකක් කියන්න. ඊපස්සේ ඉතින් අපිට බලමු ඉතින් ඉස්සරහට මොනවා හරි game එකක් ගේන්න COC වලින් පස්සේ. කියන්නේ ඉතින් මම YCT වල වගේ ගේම් ප්ලේ එකක් ගේන්න ඉන්නවා. YCT වලත් ඉතින් ගේන්න තරම් එහෙම ලොකු ගේම් ප්ලේ එකක් නැහැනේ. බලමු ඉතින් මේකට ගන්න. වෙබ්බේස්ලා මේකට ගන්න. ඉදි කරපම් මේ. අපි ආයේ ගත්තොත් මොකක් හරි ගමන්නේ ගේම් ප්ලේ එකක් ගේමු. 6යි 9ක් තුන 6යි 19 මෙයා ඩවුන්ලෝඩ් නැත්නම් මොකක් හරි ඒක එහෙම වෙනස් නේ බං පොඩි අමුතු ලස්සනකුත් තියෙනවා. අමුතු බලකොටු වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරණ ගේන්න ගහන. ඊළඟට තව අර ගේම් ප්ලේ එකක් දාන්න අර ලෙවල් ඩෙවිල් කියලා එකක් තියෙන්නේ. කට අමාරු ගේම් එකක් දාන්න. ඒකයි කමෙන්ට් එක දාන්න අවශ්‍ය ගේම් එක. කද්දීලා ප්ලේ ගන්න ඕනේ. උඩු කරනවා තරම් මම මේ ඔක්කොම බලමුනේ අපේ චැලෙන්ජ් එක නම් කම්ප්ලීට් වුණා. මම නිකන් වගේ මේ තමයි channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. පොඩ්ඩ අඩුපාඩු ඇති ගණන් ගන්න එපා. මම ඊට කලින් YouTube එකේ short එකේ දාලා තියෙනවා මේ channel එකේම පොඩ්ඩක් ඔය short දාලා තියෙනවා එච්චරයි. සා ගණන් ගන්න එපා. පොඩ්ඩ අඩුපාඩු ඇති. ඕවම තමයි. ඉස්සරහට අඩුපාඩු හදාගෙන ගමනක් යමු. ගමනක් යන්නේ අනේ වන්ද. අයියෝ රෙද්දක් කරනවා. 6:37ක් තියෙනවා මට. කොහොම හරි දැන් බෝට් එක මොකක්ද? අපිට මේ බෝට් එකෙන් වැඩක් ගන්න පුළුවන්ද? අප්පා මේකිනේ ගෑනු සෙට් කරගෙන වැඩක් ගත්තා ඉතින්. ට්‍රැවල් අම්මා දෙපෙන් ට්‍රැවල් කරනවා. තුන් බලමු මොකටද දාන්නේ? රිද්දවල් එනවා අම්බලේ කවුන්ට් ගෲප් එකේ ඉන්නවා අන්න ඒකේ නොටිෆිකේෂන් විනාඩි 5න් 5ට එනවා. ටැග් ෆයින් now. මොන වෙලෝද තේරෙන්නේ නැහැ ඉතින් කවන්නේ. ටැග් කරමු මේ බෝට් එකක් ආව මට මම ඒක හැදුවා. ඉච්චර වල තේරෙන්නේ.
අපි ට්‍රැවල් කරා මොකද්ද ඔයගොල්ලෝ කොහොම කරත් මම මේ ගේම් එකටත් අලුත් ඉතින් බොරු කියන්නේ ගේම් එකටත් අලුත් කො මගේ ගෙදර දැන් මේක මගේ පොට් එක නෙමෙයිනේ hey මගේ ගෙදරකෝ අඩේ මගේ ගෙදරකෝ මට මේ මෙහි ඉන්න බෑ මට මගේ ගෙදර ඕන යෝ මට ඇටැක් හතක්ද මොකද්ද මගුලක් කරන්නත් කියනවා දන්නේ නැරි මට COC කියලා හුරු නැහැ බිල්ඩර් හෝල් මුන් තුන් දෙනාගෙන් මම මොනා කරන්නද අප්පා කම්මැලි ඉතින් මේ වැස්ස ලාස්ට් එක මාර ඉදිරියෙන් නිදිමතයි හරි ඉතින් අපි දැන් මේ වෙන විදිහක් කරගෙන යමු ඉතින් තව මැච් එකක් ගහලා වීඩියෝ එක එන්ඩ් කරමු ඊට පස්සේ කරන දෙයක් තමයි බලන්න මම තව COC වල ගේම් ප්ලේ ගේන්න COC වලයි මේක ගේම් ප්ලේ ටිකක් ගේන්න අපේ ගෙදර යන අම්මට දිරි බෝට් එක මේ බෝට් එක තියෙනවා කොලෙක්ට් බෝට් එක තියෙනවා හරියට හරි අපි ගෙදර ආවා මේකේ යන්න පුළුවන් ආයෙ මෙන්න මෙතනින් අපිට එන්න පුළුවන් මොන මගුලක්ද බං මගේ දැන් මේ මීව ඉවර වෙනවා ඈ මුකුත් දැන් මට වැඩකට ඇද්දයකට ගන්න බෑ ඊට පස්සේ ඩිෆෙන්ස් කොහමද මේවා ටික 25න් 14ක් ඉවරයි 14ක් ඉවර වෙනවා මේ 1 2 3 4 5 ඉවර වෙනවා ඇති එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි දැන්ට වීඩියෝ අදට වීඩියෝ එක නතර කරමු මේ කවදා අප්ලෝඩ් වෙයිද කියන්න මම දන්නේ නැහැ ඉතින් අපි මේක නවත්තමු පොඩ්ඩක් අඩුපාඩු